අපේ වීඩියෝ එක ඉවර කරන්න කලින් කමනේ පුංචි දෙයක් කියන්න අපේ මේ බලන් ඉන්න කට්ටියට මේ පර්ෆියුම් ගැන අපි මෙච්චර කතා කරනවා පර්ෆියුම් වල එක දෙයක් තියෙනවා සමහරු කියනවා අයියෝ සුවඳ නැහැ අපි ගහන් ගියාට ඔය කියන සුවඳ එන්නේ නැහැ ඒ වගේම තමයි අපේ ඇඟේ සුවඳ තියෙන්නේ නැහැ සමහරලාට කියනවා අපි පර්ෆියුම් එක ගැහුවට එහෙම සුවඳට වැඩිය නිකන් පොඩි අප්‍රසන්න ගතියක් එනවා දාඩිය දැම්මහම පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා වගේම ඔයාලගේ පෞද්ගලික පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. එහෙම පිරිසිදුව ඉඳලා පර්ෆියුම් එකක් පාවිච්චි කරාම ඒකෙන් ලැබෙන කොම්ප්ලිමන්ට් වෙනස් වේවි. ඒ ගැන පොඩ්ඩක් කරුණු ටිකක් ඉදිරිපත් කරන්නකෝ කමනි වීඩියෝ එක ඉවර කරන්න කලින්. ඔව්. මේකේ මම පර්ෆියුම් ගැන කියනකොට මම පිරිමි පාර්ශවයේ කාන්තා පාර්ශවයේ නැතුව මම පොදුවේ කියන්නම්. මොකද පිරිමි පාර්ශවයේ නම් කොහොමත් පර්ෆියුම් ගහනකොට කියනවානේ දාඩියට එහෙම නිතර අවුවේ යනවා ඊට පස්සේ යාලගේ වැඩ කරන පරිසරය අනුව ඒගොල්ලන්ට සමහර වෙලාවට මේ ඒගොල්ලන් පර්ෆියුම් ගහම ටිකක් සැර වැඩි පර්ෆියුම් එකක් ගහලා තමයි ඒගොල්ලන්ගේ අර තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳගන්නේ. ඒක කමක් නැහැ කියමුකෝ ඒක පිරිමි කට්ටිය. හැබැයි කාන්තාවන්ට මම පළවෙනියටම කියන දේ තමයි අනිවාර්යෙන් වතුර බොන්න. මොකද වතුර හොඳට බොන කෙනෙක්ගේ ශරීරයේ හැමතිස්සෙම ගොඩක් හොඳට අර මොයිස්චරයිසින් ගතිය හොඳට තියෙනවා. ඒ කියන්නේ හුඟක් අර ක්‍රීම් ගාලා සමහරලාවට හැමේ අපි තෙතමනේ ගන්න අන්න ඒ වගේ හොඳට මොයිස්චර් ගතියක් තියෙනවා. ඉතින් එතකොට අපි ගාන ක්‍රීම් මෙහෙම හුඟක් වෙලාවට ඇඟේ සුවඳ තියෙනවා. නැත්තම් අපේ හැම ඩ්‍රයි වුණාම අපි ගාන ක්‍රීම් ඔක්කොම ඇඟට උරා ගන්නවා. ඒ කියන්නේ අර අපි බලමු අර ඔයාලන්ට දන්නවා ඇති මේ අර ඩ්‍රයි මේ මොකක් හරි මෙටීරියල් එකකට ඇඳුමකට නැත්තම් මොකකට හරි මේ ඝනකම එකකට වතුර දැම්මම මේක හරි ඉක්මනට උරා ගන්නවනේ. ඒ වගේ ඇඟේ වතුර ප්‍රමාණය වැඩි වුණාම හුඟක් වෙලාවට අපි ගාන ක්‍රීම් නැත්තම් පර්ෆියුම් කියන දේවල් හැමට හොඳට ඇබ්සෝබ් කරගෙන කියන්නේ හැමෙන් ඒ සුවඳ නිකුත් කරනවා. එහෙම නැතුව සමහර වෙලාවට පිරිසිදුකම අඩුවෙන් ඊළඟට අපි සමහර වෙලාවට දාඩිය පිටින් එහෙම පර්ෆියුම් ක්‍රීම් කියන ඒවා යූස් කරලා කවදාවත් ඒකේ එහෙම හර නිසි ප්‍රතිඵලය ගන්න බෑ. ඉතින් ඒකින්ද කෑමෙන් බීමෙන් හුඟක් අපි ටිකක් තොර බේරගෙන පරිස්සමට කන්න බොන්න ඕනේ. මොකද අර 3-5 එහෙම වැඩි කෑම බීම සමහරුන්ට ගත්තාමත් දාඩිය පිට වෙනකොට එතන තියෙන දුර්ගන්ධය වැඩි ඊළඟට ඇඳුම් වල පැල්ලම් කාට පැල්ලම් වගේ හිටිනවා සමහරව ඒව දන්නවා සමහර කාන්තාවෝ එහෙම දන්නවා. ඉතින් ඒ හින්දා කන බොන වෙලාවට එහෙම ටිකක් පරිස්සමින් ඔය මේ පහේ වැඩිපුර දාලා එහෙම සමහරු කන්න ආසයිනේ ඒක චුට්ටක් ඉතින් පාලනය කරගත්තොත් මේ පර්ෆියුම් ලෝෂන් කියන දේවල් පාවිච්චි කරලා ඒවා හරි ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඊළඟට පිරිසුදුකම වගේම තමයි වතුර බොන එකත් මම කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම වතුර බොන්න. ඊළඟට අවුවේ යන එක හුඟක් අඩු කරන්න. සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඒ වයින් තමයි අපිට මේවයි හරි ප්‍රතිඵලය ගන්න පුළුවන්. මොකද මම මේ දේවල් හරියට කරලා තමයි මම මේ දේවල් වල ප්‍රතිඵලය ගන්න. එහෙම නැතුව මට කියන්න බෑ කෙනෙක්ට මම මෙහෙම කරනවා මෙන්න මේ නිසා තමයි මෙහෙම කරේ කියලා. මොකද මම දෙයක් අත්හදා බලන්නේ නැතුව මට කෙනෙක්ට එහෙම උපදේශයක් දෙන්න බෑ. හැබැයි මම මේ කියන දේවල් හැමදේම කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මාව මෙහෙම වීඩියෝ වලින් දැක්කහම මම ලොකු මේකප් එකක් දාන්නේ නැහැ. මම ලිප්ස්ටික් ටිකක් විතරයි සාමාන්‍යයෙන් ගන්නෙ. මම කිසිම මේකප් එකක් ගාලා නැහැ. ඔයාලට පේනවා ඇති. මේ නැචරල් මගේ ලුක් එක තියෙන්නේ. මොකද මම ගොඩක් වතුර බොනවා. අනිත් එක තමයි මම ගොඩක් පහේ වර්ග එහෙම ආහාරයට ගන්නෙ නැහැ. ඉතින් ඒකින්ද මේ ප්‍රොඩක්ට් වලින් ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය මට ලැබෙනවා. ඒ වගේම තමයි අපි අවුව යන්නේ කවම කරාම අපේ හැමේ රැහැරිලා කියන්නේ රැලි ගතිය අර රින්කල්ස් එහෙම ඒක එන එක සාමාන්‍යයෙන් අඩු වෙනවා. එතකොට අපිට ලෝෂන් පාවිච්චි කරලා පර්ෆියුම් එකක් පාවිච්චි කරාම සුවඳ රැඳෙන කාල සීමාව වැඩි. ලෝෂන් එකක් කියන්නේ ගොඩාක් සැර නැති ලෝෂන් එකක් පාවිච්චි කරලා ලෝෂන් එක උඩට පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න කියන එක කියන්නේ. ස්ප්‍රේ කරන්න ඕනේ. මොකද ලෝෂන් එක ගාපු ගමන්වත් නෙමෙයි ලෝෂන් එක ගාලා විනාඩි 5ක් විතර වගේ ඉඳලා ඊට පස්සේ අපිට පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න පුළුවන්. ඔයාලා දන්නවා පර්ෆියුම් ස්ප්‍රේ කරන තැන් කොහෙද නිල කියලා. ඉතින් ඒ තැන් වලට පර්ෆියුම් එක ස්ප්‍රේ කරාම ඔයාලට පුළුවන් ඒකේ හරියටම ප්‍රතිඵලය ගන්න. අනිත් එක පර්ෆියුම් ගහනවා කියලා හැම අර මුළු ඇඟ පුරාම පර්ෆියුම් ගහන්න ඕනේ නැහැ. හරියට පර්ෆියුම් ස්ප්‍රේ එකක් දෙකක් ගහුවාම ඇති ඒ කියන්නේ සුවඳ හොඳට රැඳෙනවා. ඉතින් ඒ ටික ගන්න නම් අපි හරියට අපේ අර ප්ලෑන් එක හරියට කරන්න ඕනේ. එහෙම නැතුව පර්ෆියුම් එකක් ගෑවා කියලා ලෝෂන් එකක් ගෑවා කියලා එහෙම සුවඳ හිටින්නේ නැහැ. එතකොට අපේ සල්ලි නැත්නම් අපේ දරන වියදම හරි අපරාධයක්. ඒ නිසා හරි ප්‍රතිඵලය ගන්න නම් හරි විදියට මේක පාවිච්චි කරන්න ඕනේ. තව එකක් මේ ඒකත් සඳහන් කරන්න ඕනේ දැන් අපි අඳින ඇඳුම පිරිසිදු නැත්නම් ඒ කියන්නේ අඩු ගානේ දැන් දාඩිය දාන එක සාමාන්‍ය දෙයක් ඇඳුම් වලට දාඩිය උරන එකත් සාමාන්‍ය දෙයක් අපි ගෙදර ඇවිල්ලා දාඩිය ඇඳුම පැත්තක දාලා තියලා පහුවදත් ඒක ඇඳගෙන ගිහිල්ලා විශේෂයෙන්ම යට ඇඳුම් වෙන්න පුළුවන් නේ උඩ ඇඳුම් වෙන්න පුළුවන් කොයි ඇඳුමේ වුණත් මේ දාඩිය එක්ක අපි ගේ ඇතුලේ දාලා තිබ්බයින් පස්සේ හරි අප්‍රසන්න ගතියක් එනවා ඒක පර්ෆියුම් ගැහුවා කියලා සුවඳම නෙමෙයි අර
එන දුර්ගන්ධ ගතියත් එක්ක අප්‍රසන්න ගතියක් කෙනෙක්ට එන්නේ. ඔව්, ඒ හින්දා ඒක පුළුවන් අර- හැමතිස්සෙම පිරිසිදු ඇඳුම් අඳින්න ඕන. මොකද අර ඒකේ අපි දන්නේ නැති වුණාට සමහරවිට හිතන්නේ නැති වුණාට ඒකේ බැක්ටීරියා හැදෙනවනේ. ඉතින් එතකොට ඒ බැක්ටීරියා එක්ක දැන් අපි පර්ෆියුම් එකක් ස්ප්‍රේ කරාම අර බැක්ටීරියා එක්ක අර පර්ෆියුම් එකයි දෙකම ප්‍රතික්‍රියා කළා එන සුවඳ වෙනස්ම සුවඳක්. ඊට පස්සේ ඒක සුවඳ නෙවෙයි ගඳම තමයි ඊට පස්සේ එන්නේ. ඉතින් එතකොට තමයි අර ඔයාලා කියන්නේ අයියෝ මම මේ පර්ෆියුම් එකක් ගැහුවා. මේ පර්ෆියුම් එකෙන් ගොඩාක් සුවඳ නැහැ. ඔක මම ගොඩාක්ම අහලා තියෙන්නේ ලේඩීස්ලම තමයි ඔක කියන්නේ. ඒ කියන්නේ ඔෆිස් වලට යන ගොඩක් අය හිතනවා AC රූම් එකේ ඉන්න හින්දා මට දාඩිය දාන්නේ මේ හින්දා පර්ෆියුම් එකක් යූස් කරාම මාට කිසිම අවුලක් නැතුව මෙතන ඉන්න පුළුවන්. උනට එයාලා දන්නේ එයාලව හම්බ වෙන්න යන කස්ටමර් කෙනෙක් එතන ඉන්නේ කොච්චර ලොකු අපහසුතාවයකින්ද කියලා. මොකද මම ඒක පෞද්ගලිකව අත්විඳලා තියෙන නිසා. AC රූම් වලට ගොඩක් වෙලාවට මම ඩෝ එක අරගෙන ඇතුළට ගියාම ඒක ඇතුලේ මහා අමුතු නිකන් හරි මේ අප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. ඉතින් එතකොට මම බලනවා මොකද්ද මේකේ හේතුව කියලා. සමහර ලාවට ඒ ඉන්න ලේඩි එක්ක සමහර ලාවට එයාගේ හෑන්ඩ් බෑග් එකේ තියාගෙන එයා පර්ෆියුම් එකක් ස්ප්‍රේ කරගෙන ඇතුලේ ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි උනාට සමහර ලාවට එයා දන්නේ නැති උනාට එයාගේ ඇඟෙන් අර ඇඟ ඇතුලේ දාඩිය පිට වෙන්නේ නැහැනේ. AC එකෙන් කූල් කරනවානේ. ඒක නිසා තමයි වතුර බොන්න කියලා කියන්නේ. මොකද වතුර බිව්වහම ඇඟ ක්ලීන් කරනවා, යූරින් වලින් ඇඟේ තියෙන විස ඔක්කොම පිට කරනවා. ඉතින් ඒක දන්නේ නැතුව පර්ෆියුම් යූස් කරාට ක්‍රීම් ගෑවට වැඩක් නැහැ. හරියටම මේ දේ හරි විදියට කරොත් ප්‍රතිඵලය ගන්න පුළුවන්.